කලාවට ඇලුම් කරන කොයි කවුරුත් හඳුනන චරිතය. ලංකාවේ ටැටු ඉන්ඩස්ට්‍රි එකේ දැවැන්තමයා හොයාගෙන අපි ආවා ගාල්ලට. ඉතින් සිලෝන් ටැටු කන්වෙන්ෂන් සාර්ථක කරගෙන තිරෙන් පිටුපස අපි දැවැන්ත සහයෝගයක් ලබා දෙනවා මෙතුමන්. සජී ටැටු අධිපති සජිත් ද සිල්වා මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් ඔබතුමන්ට මේ වෙන විට වසර 30කට ආසන්න කාලයක් ලංකාවේ ටැටු ඉන්ඩස්ට්‍රි එකේ අති දැවැන්ත අත්දැකීම් රසක් තියෙනවා. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨතම ටැටු කලාකරුවෙක්. මම කැමතියි දැනගන්න මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? මේ දවස්වල චුට්ටක් බිසි ගොඩක් මත් නැහැ. ඉතින් අර මේ දවස් සීසන් ගෙස්ලා යන කාලේනේ. ඒ සීසන් එක චුට්ටක් බිසි සහ මේ අපේ ගයාන්ගේ අයන ඉවෙන්ට් එකේ ටැටු කන්වෙන්ෂන් සම්බන්ධව තමයි වැඩි හරියක් ඉන්දියාවේ කට්ටියත් එක්ක කතා බහ වෙනවා. ගයාන් එක්ක නිතරම කතා වෙනවා. ඒවත් එක්කම තමයි ඉන්නේ මේ දවස් ටිකේ. ඉතින් ඒත් එක්ක මම කැමති දැනගන්න කොයි කවුරුත් දන්නවා ලංකාවේ ටැටු ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රගමනයට ඔබ විශාල සේවයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රථම වතාවට ලංකාවට බොඩි ස්කැරිෆිකේෂන්, බොඩි මොඩිෆිකේෂන්, බොඩි සස්පෙන්ෂන් කාණ්ඩයේ නිර්මාණ හඳුන්වා දෙන්නේ ඔබ. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ලංකාවේ ටැටු නිර්මාණය කිරීම ප්‍රචලිත කරන්නත් ඔබ සෑහෙන කැපවීමක් මහන්සියක් අරගෙන තියෙනවා. ඉතින් මම කැමති ඒ වසර 30ක සජී ටැටු ගමනේ විශේෂිත අත්දැකීම් ගැන පොඩ්ඩක් මොහොතක් බෙදා ගන්න. ඇත්තටම ලංකාවේ ටැටු කලාව ගත්තම ගොඩක්ම පහත් මට්ටම තුනේ. අපි මුලින්ම ටැටු පටන් ගත්තී සාමාන්‍යයෙන් ටැටු ස්ටුඩියක් හැටියට ටැටු ස්ටුඩියෝස් 6ක් 7ක් තිබුණේ. දැන් එන්න ටැටු ස්ටුඩියෝ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් මේක ඇත්තටම ටැටු වල හරි පැත්තක් කියලා කෙරෙන්නේ නැහැ. ඇත්තටම ටැටු වල භයානක පැත්ත කවුරුත් දන්නේ නැහැ. මොකද අපිට ගවර්න්මන්ට්ස් හිටපු ගවර්න්මන්ට් දෙක තුනකම ගිහිල්ලා අපි හම්බෙලා කතා කරා. නමුත් මේකට අපිට උත්තරයක් හම්බුන්නේ නැහැ. මොකෝ ටැටු කලාව නිසා ලංකාවේ ලෙඩ බෝ වෙනකගේ සම්බන්ධව අපි කතා කරනවා නේද? මොකද ටැටු එකක් කරන්න ඕන ක්‍රියාපිළිවෙතක් තියෙනවා. ඒ ක්‍රියාපිළිවෙතට ටැටූස් කරේ නැතුනම මේක බ්ලඩ් ට්‍රාන්ස්මිෂන් එකක් වෙන ජොබ් එකක්. ඒක ගොඩක් කට්ටිය අඳුරගන්නේ නැහැ. මොකද මේගොල්ලෝ තාම හිතන්නේ අර පරණ පච්ච කලාව වගේම තමයි. මොකද ඉස්සර ග්ලව්ස් නැතුව ටැටු ගෙවුවා, එකම රෙදි කෑල්ලෙන් පීදුවා. ඒ වගේ ඒක ඇවිල්ලා ඕල්ඩ් ස්කූල් ස්ටයිල් එක. නමුත් ඒ වයින් දිනෙන් දින මේක අලුත් වෙන කලාවක් හැටියට දැන් බ්ලඩ් බෝන්ස් ගත්තමත් බ්ලඩ් එක්ක හැදෙන ලෙඩ අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් වෙනස් වෙනවා. අපි දන්නේ ඉස්සර පොඩි කාලේ අහපු ලෙඩ නෙමෙයි දැන් තියෙන්නේ. ඒ වගේ මේකත් අලුත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි සාමාන්‍යයෙන් ටැටු ආටිස්ට් කෙනෙක් වුණාම බ්ලඩ් බෝන් පැටර්න් එකක් අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ. ඒ සම්බන්ධව ඒ වගේ කෝස් එකක් ටැටු ආටිස්ට් කෙනෙක්ට අඳුන්වලා දෙන්නේ ඒකයි. කියන්නේ මේක ඇවිල්ලා NVQ මට්ටමක්වත් නිකන් ඔයාවට මේ ගිහිලා නගර සභාවේ ගන්න පුළුවන් මට්ටමක් නෙමෙයි. මේකට තියෙනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකක්. මේකට ටැටු සිලබස් එකක් තියෙනවා. ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් විෂයන් ටිකක් තියෙනවා. දැන් සාමාන්‍යව ටැටු ඇකඩමි, ටැටු කෝසස් ලංකාවේ ඕන තරම් එමට. නමුත් මේක එහෙම කන්ඩිෂන් එකේ ජොබ් එකක් නෙමෙයි. ටැටු ආටිස්ට් කෙනෙක් හැටියට ටැටු ස්කූල් එකකට යන්න ඕන. අපි සාමාන්‍යයෙන් ටැටු අපි ඉස්කෝලේ යනවනේ. ඉස්කෝලේ අවුරුදු 13ක් යනවා. ඉස්කෝලේ ගියාට පස්සේ දවසට කරන විෂයන් මාලාවක් තියෙනවා අපි. විෂයන් 8ක් කරනවා. අපි දවස්වල අපේ කාලේ හැටියට විෂයන් 8ක් කරා. ටැටු වලත් එහෙම. ටැටු වල ඇවිල්ලා ලෝන් ටර්ම් ඉගෙන ගන්න තියෙන ජොබ් එකක් මේක. මාස දෙකක් තුනක් ක්ලාස් එකකට ගිහිල්ලා පවුවෙන්දට ගිහිල්ලා ටැටු ස්ටුඩියක් ඕපන් කරන සිස්ටම් එකක් නෙමෙයි මේක තියෙන්නේ. මම මේ කතා කරන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ඉන්ඩස්ට්‍රියල් ගත්තම මේ ටැටු සබ්ජෙක්ට් එක රන් වෙන විදියක් තියෙනවා. මේකට ගයිඩන්ස් එකක් තියෙනවා. මේකට සිලබස් එකක් තියෙනවා. මේක දැන් ලංකාවේ කට්ටියට අඳුර ගන්න බැරි වුණාට දැන් අපි මේක කතා කරන්න ඕන තැන් වල කතා කරලා තියෙනවා. ලංකාවේ සහ පිටරට ගත්තම මේකට හෙල්ත් මිනිස්ටර් එකෙන් තමයි මේක ලයිසන් ජොබ් එකක්. හෙල්ත් මිනිස්ටර් එකෙන් තමයි මේකට ලයිසන් එකක් ඉෂුව වෙන්න ඕන. හෙල්ත් මිනිස්ටර් එකෙන් ලයිසන් එකක් ඉෂුව වෙන්න ඕන. තමන්ගේ බල ප්‍රදේශ නගර සභාවෙන් ඇවිල්ලා මේක චෙක් වෙන්න ඕන. එතකොට ඒකට ඒ ලයිසන් එක ගන්න ස්ටුඩියෝ මේන්ටේන් කරන්න ඕන විදියක් තියෙනවා. එතකොට ඒ ස්ටුඩියෝගේ නමින් ඉන්න අයිතිකාරය ටැටු ආටිස්ට් සුදුසුකම් කිහිපයක් තියෙනවා. ඒ ටික ඒගොල්ලෝ සපුරලා තියෙන්න ඕන. මොකද බ්ලඩ් බෝන් පැටර්න් සහතිකයක් වෙනම තියෙනවා. බ්ලඩ් බෝන් සම්බන්ධව කරලා CPR කෝස් එකක් කරලා වෙනම සහතිකයක් තියෙන්න ඕන. ඉතින් ඒවා කියන්නේ හදිස්සි CPR කියන සාමාන්‍ය හදිස්සි ප්‍රථමාධාර. දැන් ටැටු එකක් ගාදී සමහරකට කලන්ත වෙනවා. දැන් ඒ වගේ වෙලාවට අපි මොනවද ගන්න ක්‍රියාමාර්ග ඒවා අපි දැනගෙන ඉන්නවා. සමහරට මිනිස්සු මැරෙන්න පුළුවන්. මැරිලා තියෙනවා. එහෙම මැරුණම දැන් අඩුම තරමේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒ මොකුත් කරන්න බෑ ලංකාවේ. මොකද මේගොල්ලෝ ඉගෙන ගන්න විදිය සහ මේ ඉන්න ගුරුවරු උගන්වන විදියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කෙනෙක් සල්ලි දීලා ටැටු එකක් කරගන්න යන්නේ ආසාවෙන් ලෙඩක් හදාගන්න නෙමෙයි. මේක හොඳටම දැනගන්න ඕනේ. සහ ටැටු ආටිස්ට් කෙනෙක් හැටියට එක සැරේ ටැටු ආටිස්ට් කෙනෙක් හැටියට එළියට එන්න බෑ. අපරෙන්ටියස් කෙනෙක් ඇවිල්ලා සාමාන්‍ය පැය සීමාවක් තියෙනවා ඒගොල්ලෝගේ ප්‍රැක්ටිස් කරන්න. ඒසෙප්ටික් පැත්ත ප්‍රැක්ටිස් කරන්න සාමාන්‍යයෙන් විනාඩි පැය 40යි 60යි අතර.
ඒ වගේ ප්‍රැක්ටිසස් වලට තියෙනවා පැය 100යි 200යි අතර. ඊට පස්සේ ඇප්‍රෙන්ටිස්ෂිප් එක සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු දෙකමාරක් ගෙවන්න කියලා. ඊට පස්සේ තමයි යාට ටැටු ස්ටුඩියෝ එකක් අරින්න පුළුවන්. එතකොට එයා පැය 200ක් පැය 400ක් අතර එයා ප්‍රැක්ටිසස් කරන්න ඕන පළපුරුදු ආටිස්ට් කෙනෙක්ගේ ගයිඩන්ස් එක ඇතුළේ. කියන්නේ පළපුරුදු ආටිස්ට් කෙනෙක් එයාව ගයිඩ් කරන්න ඕන. එතකොට ඒ දැනුම එයාට ඒ දැනුම සම්භාරෙන්නේ ඒ අවුරුදු එකමාර දෙක ඒ ආටිස්ට් කෙනෙක් යටතේ ගෙවුවොත් විතරයි. දැන් මේක සාමාන්‍යයෙන් දැන් මේක ඇත්තටම ලංකාවේ නම් මේකට මේ ලොකු හානියක් වෙලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම නවත්ත ගන්න බෑ. දිනපතා දවසට ටැටු ෂොප්ස් 10ක් 15ක් ඕපන් වෙනවා. සාමාන්‍යයෙන් ඔය දැන් ඔය ක්ලාසස් කරන මිනිස්සුන්ගෙන් 60ක් 70ක් මාස 3 එළියට එනවා. ඉතින් ඔතෙන්දී අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඒ මිනිස්සු ඒ ළමයි කරපු ටැටූස් වල තියෙන ගුණාත්මක බව. එක්ක පැසවල ගුණාත්මක බවක් නෑ ටැටු එකේ. තුවාල වෙලා ඒ ටැටු එක හදා ගන්න බෑ වැරදි. සමහර තැන් වල තින්ත නෑ. ඒ කියන්නේ එයාට ඒ අදාළ ප්‍රැක්ටිසස් පැය ගාන ප්‍රැක්ටිස් කරලා නෑ ඒගොල්ලෝ. එයා ක්ලාස් එක යනවා සති අන්තයට දවස් දෙකක් ක්ලාස් ගිහිල්ලා මාස 3ක් ඒක ඉවර කරලා සර්ටිෆිකේට් එකක් අරගෙන ටැටු ස්ටුඩියෝ එකක් දාන එක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් මගේ ස්ටුඩියෝ එකේ මං ගාව ඉගෙන ගන්න එනවා නම් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන්. මං ගාවේ දවස් ගාන වැඩ කරන්න ඕන, අවුරුදු ගාන ඉන්න ඕන. මං ගාව එයා වැඩට තියාගන්න බැරි නම් මම වෙන ආටිස්ට් කෙනෙක් ගාවට හරි වැඩට දානවා. ලංකාවේ ගොඩක් තැන් වල මං එහෙම කරලා තියෙනවා. මගෙන් ආටිස්ට්ලා ඉල්ලුවම අප්‍රෙන්ටිස් හැටියට මං ඒගොල්ලොන්ට ඒ ජොබ් එක හොයලා දෙනවා අප්‍රෙන්ටිස්ෂිප් එක ගෙවන්න. ඉතින් ඕක ඒ විදිහට යන සබ්ජෙක්ට් මේක සිලබස් එකක් සහ සබ්ජෙක්ට් එකක් තියෙනවා මේක. කරන්න ටැටු ආටිස්ට් කෙනෙක් වුණාම. ඉතින් ලංකාවේ ටැටු ඉන්ඩස්ට්‍රි එකේ වසර 30ක වගේ දීර්ඝ කාලයක ප්‍රවීණ අත්දැකීම් තියෙන කලාකරුවෙක්ගෙන් පමණක්ම දැනගන්න පුළුවන් ඉතාමත් වැදගත් කරුණු කාරණා රසක් තමයි ඔබට අසන්නට ලැබුණේ. ඉතින් ඒත් එක්කම සජිත් මහත්මයා මම කැමතියි දැනගන්න මම කලිනුත් සඳහන් කරා වගේ බොඩි මොඩිෆිකේෂන් බොඩි ස්කැරිෆිකේෂන් මේ සස්පෙන්ෂන් කාණ්ඩයේ නිර්මාණ ගැනත් අපි සඳහන් කරමු. ඔබ තමයි ලංකාවට මේ නිර්මාණ ගේන්නේ. ඇත්තම කිව්වොත් බොඩි මොඩිෆිකේෂන් වල එක සබ්ජෙක්ට් එකක් තමයි ටැටූ කියන්නේ. ශරීරයට අපිට පිටතින් එක දැන් අපි සාමාන්‍ය වාහනයක් ගත්තම වාහනේ කම්පැනියෙන් ගන්න ලෙවල් එකට අමතරව අපි ඒකට කෑලි බෑලි හයි කරනවා නම් ඒක මොඩිෆිකේෂන් එක. ඒ වගේ තමයි තමන්ගේ ශරීරයටත්. අපි ඉපදෙනවට වැඩිය අමතර සමහර වෙලට ෆින්ගර් එකක් අයින් කරන්න පුළුවන්, අයිබෝල් එක කලර් කරන්න පුළුවන්, ටං ස්ප්ලිට් කරන්න පුළුවන්, 3D ඉම්ප්ලාන්ට් එකක් දාන්න පුළුවන්, කරාබුවක් දාගන්න පුළුවන් ටැටු එක. ඕකේ ඇවිල්ලා සබ් සබ්ජෙක්ට් එකක් විතරයි බොඩි මොඩිෆිකේෂන් වල ටැටු කියන්නේ. ඊට අමතරව තියෙන ටැටු, බොඩි පියර්සින් එතනින් ගත්තම සබ්ඩර්මල් ඉම්ප්ලාන්ට්, අයිබෝල් කලරින්, ටං ස්ප්ලිට් ඒ වගේ මොඩිෆිකේෂන්ස්, ස්කැරිෆිකේෂන්ස් ඒ වගේ. දැන් ඔය සබ්ජෙක්ට්ස් වලින් ගොඩක් දේවල් මම ලංකාවේ පෙන්නුවා පළවෙනි වතාවට මොකෝ මේවා දකින්න හම්බ වෙන්න රට ඇතුළට වෙලා හිටියෝ. මම රටින් පිට ගොඩක් ඇවිදිනවා නිතරම ටැටු කන්වෙන්ෂන්ස් බලන්න යනවා. දැන් මම ආය අප්‍රේල් වල දැන් පෙරේදා ඉවර වුණා මිලානෝ කන්වෙන්ෂන් එක 25 වෙනිදා ඉවර වුණා. මට ඒකට යන්න බැරි වුණා. ගෝවා කන්වෙන්ෂන් එක 19 ඉවර වුණා. දැන් ආයේ තියෙන ගෝඩ් ඔෆ් ඉන්ක් තියෙන ජර්මනිය මම ඒකට යනවා අප්‍රේල් 25. ඉතින් ඒව බලන්න ඕන. දැන් මේකේ අපේ සිලබස් එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න තියෙන එක කොටසක් තියෙනවා. ඒක තමයි මේක අපේ සබ්ජෙක්ට් එකේ තියෙනවා. තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න තමන් සෙමිනාර්ස් වලට සහභාගී වෙන්න ඕන, ටැටු කන්වෙන්ෂන්ස් බලන්න යන්න ඕන. එහෙම වගන්තියක් අපේ එකේ තියෙනවා. අනිවාර්ය වගන්තියක්. ඉතින් ලංකාවේ ඉන්න මම දන්නේ ටැටු ආර්ටිස්ට්ලා කීයෙන් කී දෙනෙක් ඕකට සහභාගී වෙලා තියෙද කියලා. ඉතින් අර බොඩි මොඩිෆිකේෂන් සම්බන්ධව සහ ඒව දේවල් ඉගෙන ගන්න ඒක ඇත්තටම වෙනම ප්‍රැක්ටිසස් තියෙන්න ඕනේ. දැන් අයිබෝල් එකක් කලර් කරනවා කියන්නේ දැන් ඔය මාස දෙකේ තුනේ කෝස් එකක් කරලා ඉලා අයිබෝල් එකක් කලර් කරොත් මේකට දෙයියන්ගෙම පිටිටයි. ඉතින් මේ වගේ දේවල් නොදැන නම් කරන්න යන්න එපා. මේකට හොඳ පළක් දාන්න. අවුරුදු 30ක් මේ සබ්ජෙක්ට් ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට. ඒක තාමත් ඉගෙන ගන්නවා. ඒ අතර සාමාන්‍යයෙන් මම අවුරුදු 15ක් අවුරුදු 10ක් ටැටෝ කරලා තමයි මම ස්කූල් එකක් පටන් ගත්තේ. එතකොට මම රටවල් ගාන යනවා. බැංකොක් නිතරම අපිට යන්න පුළුවන් වෙන්නේ බැංකොක් ඉන්දියා. ඉතින් ඒ රටවල් වල මම ගියා නිතර ගිහලා ඕවා බැලුවා. එතකොට දැන් බොඩි මොඩිෆිකේෂන්ස් කිව්වම එක්ස්ට්‍රීම් පැත්ත තමයි ඒ ටැටූ වලට අමතරව. ගොඩක් පහසුවෙන්ම කරගන්න පුළුවන් දේ තමයි ටැටූ ඇන්ඩ් පියර්සින්. ඕක ගොඩක් කට්ටිය කරනවා. ඒක කරත් මම දැකලා තියෙන දේවල් අනුව දැන් ඔය පියර්සින් කරන්න ගන්න ෆෝසෙස් කියන්නේ ටූල් එකම ටූල් එක හැමෝටම යූස් කරනවා. ඒකේ අනිවාර්යෙන් බ්ලඩ් කන්ටැමිනේට් වෙනවනේ. ඒක බ්ලඩ් ට්‍රාන්ස්මිෂන් එකක් වෙන්න පුළුවන්. පියර්සින් කරන ටූල් එක විදිනකොට එන බ්ලඩ් එක තව කෙනෙක්ගේ ගෑවෙනවා. එතකොට හැදෙන ලෙඩ ඒක අනිවාර්යෙන්ම ඒ කරගන්න කෙනා සෆර් කරන මොනවා හරි ලෙඩක් හැදෙනවා. ඒක අපරාධයක් පව්. ඒක නිසා ඒ වගේ දේවල් කරන්න එපා. අනිවාර්යෙන්ම ඒ වලට අදාළ ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන්න කියලා මම කියනවා. ඊළඟ එක බොඩි සස්පෙන්ෂන් ඇවිල්ලා ඒක ඇවිල්ලා හුක් ඇන්ඩ් ෆ්ලයි කියලා අපි කියන්නේ. ඒක ඇවිල්ලා අර අපේ කල්චර් එකත් එක්ක ගත්තම ඉන්දියාවේ ටෙමිල් කල්චර් එකත් එක්ක ගත්තම කෝවිල් ආශ්‍රිතව
ආපු එකක් තමයි ඔය ප්‍රගුණ වෙලා ඇවිල්ලා තියෙන ඉදිරියට. දැන් ඒක ඇවිල්ලා ස්ටයිල් එකකට. කකුල් දෙක බිම ගහන්න නැතුව එකම ක්‍රමයේ උඩ ඉන්න හුක්ස් වලින් එල්ලිලා ඉන්න එක තමයි. ඒක දැන් ෂෝ එකක් හැටියට ගොඩක් රටවල් වල කරනවා. ඒක ෆැෂන් එකක් කියලා. ඒක ස්පෝර්ට් එකක් හැටියට කරනවා. ගොඩක් බොඩි එක රිලීස් වෙන ඒ වගේ දේවල් කරනවා. ඒ අර කටු ගහලා දැන් ඔයගොල්ලන්ට මේ සැරේ සිලෝන් ටැටු කන්වෙන්ෂන් එක දවස් දෙකේම බලා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් වෙනස් විදියට කරන්න හිතන් ඉන්නේ. මොකද මේ සැරේ කන්වෙන්ෂන් එක ලංකාවේ තියෙන නෙක්ස්ට් ලෙවල් එකේ කන්වෙන්ෂන් එකක් කරන්න මගේ උපරිම සහාය මම සහ දිමු උපරිම සහාය දෙනවා මේ සැරේ ගයන්ට. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ ගියවර සිලෝන් ටැටු කන්වෙන්ෂන් 2025 ප්‍රථම වතාවට පැවැත්වෙද්දී තිරෙන් පිටුපස්සේ සාර්ථක කරගන්න අති දැවැන්ත සහායකයක් දුන චරිතයක් තමයි අපේ සජිත් මහත්මයා කියන්නේ. විශේෂයෙන්ම ඒ කන්වෙන්ෂන් එක වර්ණවත් කරන්න ඔබ විශාල සහයෝගයක් ලබා දුන්නා. බයික් රයිඩර්ස්ලා අපත් සමගින් එකතු වුණා. ඒ වගේම ડોક્ટર ජයරුවන් බණ්ඩාර අපත් සමගින් සම්බන්ධ වෙන්නේ ඔබ ඇරෙමින් තවත් විදේශ මිනිස්සුවරුන් රැසක් අපත් සමගින් එකතු වුණා. ඒ වගේම ඔබ සඳහන් කරා වගේ බොඩි සස්පෙන්ෂන් එක කරපු නිර්මාණات හරි වර්ණවත් බවක් එකතු කරයි කන්වෙන්ෂන් එකට. ඒ වගේම මෙවරත් ඔබ අති දැවැන්ත සහයෝගයක් ලබා දෙනවා. ඉතින් තිරෙන් පිටුපස විශේෂයෙන්ම ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් අපත් සමග ප්ලැටිනම් ස්පොන්සර් විදිහට සම්බන්ධ වෙන්නේ ඔබේ දායකත්වය හරහා. ඒ වගේම තවත් විදේශ මිනිස්සුරුන් විදේශ කලාකරුවන් රැසක් ලංකාවට එනවා ඔබේ ඇරයුම් මත. ඉතින් මම කැමතියි මේ වෙලාවෙම අහන්න මේ සිලෝන් ටැටු කන්වෙන්ෂන් තුළ ඔබ දකින විශේෂත්වය මොකද්ද? මේ තරම් දැවැන්ත සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම මේ වර්ණවත් කරන්න ඔබේ මෙවර දායකත්වය ගැන අපි ඒ ගමම සඳහන් කරමු. අත්තම කිව්වොත් මට දැන් මම මේ අවුරුදු 30ත් එක්ක දැන් අපි ඉස්සර ටැටූ කියන එක අගාධයට ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් ඒක ඕල්ඩ් ස්කූල් ස්ටයිල් එකනේ පරණ කාලේ අපිට දැනුමක් තිබුණේ නැහැ. මේ සම්බන්ධව ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ. නමුත් මේක ටිකෙන් ටික දියුණු වෙද්දී ලංකාවේ අපි ටැටූ කියන කලාව අපි කිහිප දෙනෙක් එකතු වෙලා මේක හොඳ තැනකට ගෙනාවා. මේ ටැටූ කියන ඉංග්‍රීසි වචනේ අවුරු ටික බෝඩ් එකක දාලා නැත්තම් ඒ කාලෙත් කිව්වේ සනීප ආරක්ෂා ලෙස පච්චා කොටුරු ලැබෙයි කියලා තමයි පත්තර ලැඩ් එක කිව්වේ. නමුත් ඔය ටැටූ කියන ඉංග්‍රීසි අකුරු ටික ගහලා අපි ලංකාවේ මේක පොඩි පෙරලියක් කරලා හොඳ ප්‍රමිතියක් අනුව ටැටූ කරගෙන ආවා. දැන් මේක ආයි ඇත්තටම මේ අගාධයටම ගිහිල්ලා තියෙන්නේ මේක හිතා ගන්න බැරි තරම්. නමුත් මම මේ සැරේ සිලෝන් ටැටූ කන්වෙන්ෂන් එකට සහයෝගය දෙන්න හිතන්නේ රටෙන් පිට ඉන්න කට්ටිය කියලා. මේක දැන් ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් එකක් කරන්නත් හේතුව ඒකයි. රටෙන් පිට ඉන්න ටැටූ ආටිස්ලා ගෙනල්ලා ඒගොල්ලෝ කරන දේවල් බලාගෙන අපේ ලංකාවේ ඉන්න පොඩි ආටිස්ලාට මේ දේවල් එක්ස්පීරියන්ස් ගන්න. මොකද දැන් මේ සැරේ ගොඩක් මේ පොඩි ආටිස්ලා කතා කරලා අහලා තිබ්බා මේ ජජ් බෝඩ් එක කවුද කියලා. එහෙම අහන්න තරම් යුතුයකමක් නැහැ සාමාන්‍යයෙන් ආටිස් කෙනෙක්ට ජජ් බෝඩ් එකක් ජජ් කෙනෙක් කියන්නේ ජූරියා කෙනෙක් වෙනවා කියන්නේ සෙල්ලම් නෑ. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම වැදගත්. සාමාන්‍යයෙන් අවුරුදු 20ට වඩා එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය තමයි උතන ඉන්නේ ඔක්කොම සහ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කන්වෙන්ෂන් වල ජජ් කරන කට්ටිය තමයි උතන ඔක්කොම ඉන්නේ. දැන් අහලා තිබුණා සමහර ආටිස්ලා මේ ආටිස්ගේ මෙහෙමයි මේ ආටිස්ගේ මෙහෙමයි කියලා. නමුත් එහෙම හිතන්න එපා. මොකද කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. අසාධාරණයක් වෙන්න තියන්නෙත් නැහැ. මොකද ඉන්දියාවේ කට්ටිය ලංකාවේ කට්ටිය දෙගොල්ලෝ මේ සැරේ තරඟ කරනවා. අපිටත් ඕන ලංකාවේ කට්ටිය හොඳ තරඟයක් දෙන්න ඒගොල්ලොත් එක. මොකද අපිට වැඩි අත්‍තරම හොඳ දෙවුණු ටැටු ආටිස්ලා ටිකක් ඒ රටවල් වල ඉන්නවා කියලා මම හොඳටම දන්නවා. මොකද මම යන නිසා. අපි බලන්නේ ওই තත්ත්වෙන් උඩට ගන්න ලංකාවත් පොඩ්ඩක් ටැටු ආටිස් මොකද දැන් ලංකාවේ ටැටු ආටිස්ලාගේ තියෙන ඊගෝ එක නිසා මේක පොඩ්ඩක් අමාරු ඉස්සරහට ගෙනියන්න. මොකද සාමාන්‍යයෙන් ආටිස් කෙනෙක් ඇවිල්ලා ඕගනයිසින් ටීම් එකට කතා කරලා අහනවා නම් ජජ් බෝඩ් එක කවුද දෙන්නේ කියලා. එතරම් මයින්ඩ් සෙට් එක අපි දන්නවා. එයාගේ තීරණයම මම දිනන්න ඕන. එහෙම බෑ. සමහර දිනපු කට්ටිය හිටියා නමුත් අර දිනුම දෙන්න බැරි කමට දීපුවක් තිබුණා අපි. ඔතන සමහර කිව්වා එයාට ඇද්දා මෙයාට ඇද්දා එහෙම වෙන්නේ නැහැ. එහෙම අදින්න බෑ. මොකද ස්ටේජ් එකක් උඩ හැමෝන්ටම පෙන්න ටැටූ එක පීස් එක තියෙන එක කාඩ් එකක් විතරයි මගේ අතේ තියෙන්නේ. මට දෙන්න පුළුවන් එක කාඩ් එක. තව ජජ්ලා 6ක් 7ක් ඉන්නවා. එතකොට ඒ කාඩ් සිස්ටම් එකට යනකොට කාටවත් අවාසියක් වෙන්නේ නැහැ. මම බලන ප්‍රතිරූප නෙමෙයි මගේ ප්‍රතිරූප නෙමෙයි අනිත් මනුස්සයාට හිතෙන්නේ. ඒකේ බලන ගුණාංග ටිකක් තියෙනවා අපේ ටැටූ එක හොඳට තියෙද. මොකද එක්ස්පීරියන්ස් ටැටූ ආටිස්ට් කෙනෙක්ට ටැටූ එකක් බලලා ඔක ජජ් කරගන්න බැරි නෑ. මොකද ලකුණු සිස්ටම් එකක් ගියොත් බෑ. ලකුණු සිස්ටම් එකක් දාන්න ගියොත් ඒක අමාරුයි. ඒකින්ද තමයි කාඩ් සිස්ටම් එකට ගිහිල්ලා තියෙන්නේ. මොකද මගේ choice එකට මේකේ හරි දේවල් ටික තියෙන මට කාඩ් එක දෙන්න පුළුවන්. මම වැරදි කෙනෙක්ට කාඩ් එක දුන්නා නම් ස්ටේජ් එකේ පල්ලෙහා ඉන්න ඔඩියන්ස් එකට පේනවා මෙයා වැරද්දක් කරේ කියන එක. එහෙම කරන්න බෑ. මොකද අස්පනා අපිට දෙන දීමක් තමයි ජජ් එකක් තමයි මෙතන කරන්නේ. ඔක කවුරුත් පටලවා ගන්න එපා. සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිහපු මිනිස්සුන්ට මේක හිතෙන්න ඕන මට දෙන්න පුළුවන් එක දිනුමක් විතර එක කාඩ් එකක් විතර. මොකද තව ජජ්ලා 10ක් 15ක් ඉන්නවා. ඒගොල්ලෝගේ කාඩ් උත් එහෙනම් එයාටම විතරක් දෙන්න විදියක් නැහැ.
ඒ හොඳ ටැටු එකට තමයි දෙන්නේ. ඔඩියන්ස් එකටත් අනිත් එක ටැටු එක පේනවා. ඇවිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඇයි ඔයා මකට දුන්නේ නැත්තේ? අපිට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ටැටු එකේ තියෙන ගුණාත්මක බව අපිට කියන්න පුළුවන්. මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙතන මෙහෙම වෙලා. වැරද්දක් තියෙනවා පෙන්වන්න පුළුවන්. හොඳ පැත්ත තියෙනවා හොඳ පැත්ත පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ තරඟ කරන කෙනෙක් ජජ් කෙනෙක් ළඟට ඇවිල්ලා ප්‍රශ්න කරන්න බැරි නම් එයාට ඒක ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම නම් එහෙමයි. මගේ මොකක් හරි ටැටු එකක් තියෙනවා මම අදටත් පෙන්නලා යනවා මේක මොකද්ද මන් තියෙන්නේ මේක මොකද්ද වෙලා තියෙන්නේ මොනවද මේකේ අඩුපාඩු කියලා සමහරව අහන්නේ නැහැ. ඒක ඊගෝ එක. මම කියන්නේ ඕක පොඩ්ඩක් නතර කරගන්න ළමයින්ගේ තියෙන ඊගෝ එක නතර කරගෙන කම්පිටිෂන් කරන්න. කම්පිටිෂන් කරනකොට තමයි මේක පළපුරුද්ද දෙන්නේ. ටයිම් එක හදාගන්න පුළුවන්. අලුත් ටැටුස් බලන්න පුළුවන්. අලුත් ටෙක්නික්ස් හොයාගන්න පුළුවන්. අලුත් මැෂින් මොනවද? නීඩල් මොනවද? තින්ත මොනවද? ඒ ඔක්කොම බලා ගන්න ඕන දැන්. අත්තම කිව්වොත් දැන් මේ සැරේ ඉන්දියාවෙන් එන්නේ ඔක්කොම සමීර් පතංගේ, විකාශ් මලානි, මුකේෂ් වාල්ගා, රිප්ස්, ගෞරි ශංකර්, ටෙනිසන් ඇවිල්ලා මගේ ෆැමිලි එක වගේ මම නිතරම හමු වෙන ඉන්දියාවේ තියෙන චෙන්නයි, මුම්බායි, පංජාබ්, ලුධියානා, ඔය ගෝවා කන්වෙන්ෂන් හැම එකටම සහභාගී වෙන ජජස්ලා තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට ඔය ගිහිල්ලා බලන්න පුළුවන්. මම ගායන් හරහා ওই ලින්ක්ස් ටික දාන්නම්. ගිහිල්ලා ජජ් බෝඩ් කවුද, කින්ද මන්ද, මේගොල්ලෝගේ ජජින් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. එහෙම ඩවුට් එකක් තියෙනවා. කම්පිටිෂන් එකට ඉදිරිපත් වෙන තරඟකරුවන්ට ඉතාමත් වැදගත් කරුණු කාරණා රස තමයි සජය ෂෙයා කරේ. ඉතින් ඒ ගැනත් හිතලා බලන්න අවධානය යොමු කරන්න කියලා අපි සියලුම ටැටු කලාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒත් එක්කම මම දැනගන්න කැමතියි ඔබ නිතර ඒ කිව්වත් වගේ ජාත්‍යන්තර කන්වෙන්ෂන් වලට සහභාගී වෙනවා, ජාත්‍යන්තර තරඟ විනිශ්චයට සහභාගී වෙනවා. ඉතින් ආධුනික ටැටු කලාකරුවන්ට කන්වෙන්ෂන් එකට සහභාගී වෙන අයට ඔබට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? අනිවාර්යයෙන්ම මොකද මේ ඔයගොල්ලෝ තරඟ තමන්ගේ හැකියාව තමන්ට තේරෙනවා නම් තමන් ඒක කම්පිටිටර් කරන්න නැතුව ඉන්න එපා. කම්පිටිෂන් එකට එන්න ස්ටෝල් එකක් බුක් කරලා වේලාසියෙන් තමන්ගේ වැඩ දාලා කම්පිටිෂන් එකට සහභාගී වෙන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද මේ වගේ දේවල් වලින් තමයි තමන්ගේ දැනුම සහ අත්දැකීම් ප්‍රගුණ කරගන්න පුළුවන්. අත්දැකීම් මම නෑ අර ලිඳේ ඉන්න මැඩියා වගේ ඇතුළට තියෙන්න බෑනේ. දැන් ලංකාවේ ඉන්න ආටිස්ට්ලා මම නිතරම කියන්නේ එන්න ගිහිල්ලා අපිත් එක දැන් ඇත්තම කිව්වොත් ලංකාවේ තියෙන ඉක්විප්මන්ට් ටැටූ ගන්න ටැටූ වලට පාවිච්චි කරන බඩු බාහිර විකුණන තැන් වල තමන්ට දැන් මට නම් නෑ ගන්න. මම ගන්නෙ නෑ. කොටිමක මම රටවල් වලින් කියන්නේ කන්වෙන්ෂන් එකක් බලන්න යනවා කියන්නේ ඒ කන්වෙන්ෂන් එකේ තියෙන ස්ටෝල්ස් වලින් අපිට බඩු ගන්න පුළුවන් අඩුවට. එදාට ඩිස්කවුන්ට් එකක් දෙන්න. ඒ තියෙන ප්‍රමිතියෙන් හොඳ මේක. ඉතින් ඒවා ගන්න පුළුවන්. දැන් මම මේ සැරේ ඔය දැන් විකාශ් මලානි අපිට මේ සැරේ ඉන්ක් වලින් ගොඩාක් දෙනවාකෝ මට වෙනම දැන් අද කතා කරලා මට කිව්වේ වෙනම ඉන්ක් ගේනවාකෝ 200ක් 500ක් ඔයා දන්න ළමයින්ට බෙදන්න ස්ටුඩන්ට්ස් වලට බෙදන්න. ඉතින් ඒ වගේ උදව් කරනවා අපිට දැන් ඒ හොඳ නැති තින්ත එකක් හරි මොනවා හරි තියෙනම් අපි ඒක බලන්නේ නැහනේ. ඒක මම කෙලින්ම ඩිස්ට්‍රොයි කරලා දානවා මම ගන්නෙ නැහැ. මොකද එයාත් දන්නවා ඒගොල්ලෝ දන්නවා මම පාවිච්චි කරන්න මොනවද මගේ ස්ටයිල් එක මොනවද කියලා. ඉතින් ඒ අදාළ දේවල් බඩු බාහිර වුණත් මෙතන තියෙනව දැක්කම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මගේ ක්වොලිටි එක මොකක්ද මම පාවිච්චි කරන ඔක්කොම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ යුරෝප් වල බඩු තමයි මම ඔක්කොම ගේන්නේ. මොකද ටැටු එකක් කරද්දී තියෙන ගුණාත්මකමමින් හොඳම එක තමයි පාවිච්චි කරන්නේ. මේක ටැටු එකක් කිව්වට මේක එක්ස්පයර් වෙන්න බෑ. දැන් සමහර තින්ද තියෙන එක්ස්පයර් ඩේට් ගාලා මම දන්නේ නැහැ මොකට ගහනවද කියලා මේ කොහේ කම්පැනි වල ගහන ඒවාද කියලා. ඒවා සාමාන්‍ය ඒවා යූස් වෙන්නේ best before use විතරයි. නැත්නම් එක්ස්පයර් ඩේට් එකක් තියෙන ටැටු එක ගහපු දවස් නේද අර තින්ද බෝතල එක්ස්පයර් වෙන කාලේට ඔක එක්ස්පයර් වෙන්න ඕන ටැටු එක. දැන් ඔය වගේ බඩු තමයි ලංකාවේ විකුණන්නේ. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ ටැටු ආටිස්ට්ලාට ලංකාවේ හොඳ සප්ලයර් කෙනෙක් නැහැ. දැන් සප්ලයර්ස්ලා 5ක් 6ක් බොහෝ වෙලා ඉන්නවා. නමුත් ඒගොල්ලොත් හොඳ බඩු ගේන්නේ නැහැ. ලාභ දේවල් තමයි. ආටිස්ට්ලාගෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ හොයන්නේ අඩුවට තියන්නේ මොකද්ද කියන එක. දැන් ওই මයින්ඩ් එක හදන එක තමයි මම කරන්නේ මේ දවස්වල. මම වර්ක්ෂොප් 100ක් කරන්න පටන් ගන්න තියෙනවා ලංකාවේ. දැන් මම කරේම නැහැ. මේක බලන් ඉන්න බැරි තරම් තමයි මම මේක කරන්න පටන් ගත්තේ. කුරුණෑගල මම සාමාන්‍ය ළමයි 20යි ගන්නෙ. ළමයි 30ක් හිටියා කුරුණෑගලකට අඬලා බොහොම අමාරුවෙන් කරගන්න දෙයක් නැහැ. මම වෙනම ස්ටාෆ් අරන් ගිහලා තමයි කරේ. ලංකාවේ ඉන්න හොඳම සචිත් කෝණාර ඉන්දික දරසිර කන්වෙන්ෂන් එකේ දිනපු කට්ටිය. හොඳම කට්ටිය අරන් ගිහලා තමයි මම ට්‍රේන් කරේ. මොකද අපිට ඕන කන්වෙන්ෂන් එකට එතනින් ළමයි ටිකක් ගන්න. ඒගොල්ලෝගේ හොඳ තරගයක් බලන්න ඕන. හොඳ අලුත් හොඳ දේ උගන්වලා ඒගොල්ලෝ ඒ තරග වලට දාන්න තමයි මගේ ටාගට් එක. දැන් මම කන්වෙන්ෂන් එක පටන් ගන්න කලින් අනුරාධපුර, නුවර, ජැෆ්නා ඔය සෙට් එකම කවර් කරන මාර්තු 21කට කලින්. මොකද මගේ ටුවර් ටිකක් මම නවත්තලා තියෙනවා. මම නැත්තම් මාර්තු මුල මම රටින් යනවා. මේ පෙබරවාරි 25 මම යන්න ඕන රටින්. මගේ පුතා ගාවට යන්න තියන් මම යන්නෙත් නෑ. මම ඒවත් නවත්තලා තමයි මේ වර්ක්ෂොප් ටික කරන්නේ මම මේ සැරේ.
ඉතින් ලංකාවේ ටැටූ ඉගෙන ගන්න ආධුනිකයින්ට හොඳම කලාව හරිම විදිහට උගන්වන්න ඔබ දරන්නේ විශාල ප්‍රයත්නයක්, විශාල කැපකිරීම, විශාල මහන්සියක්. ඉතින් කතාව ඒ පැත්තට හැරුණ වෙලේ මම කැමති ටැටූ ඇකඩමි එක ගැනත් විස්තර දැනගන්න. ටැටූ ඇකඩමි එක කියලා ඉතින් මම ඇත්තටම 50ක් 60ක් දාන් කරන්නේ නැහැ. ටැටූ ඇකඩමියක් කරන්න බෑ. ටැටූ ස්කූල් එකක් තමයි කරන්න පුළුවන්. ටැටූ ස්කූල් එක කියන්නේ දැන් මගේ තියෙන පහසුකම් එක්ක අමාරුයි. මම ඉදිරියේදී මම හිතනවා ඔය ඇකඩමි ලෙවල් එකට මටත් යන්න වෙයි කියලා. මොකද නැත්තම් මේක අමාරුයි කරන්න මේ ඇකඩමි ලෙවල් එකට හරි කෝස් ලෙවල් එකට හරි ගිහිල්ලා මමත් ළමයි ටිකක් හරි විදිහට පුරුදු පුහුණු කරන්න පුළුවන් විදිහට. මම දැන් මගේ ටාගට් එක ඒක තමයි ඊළඟට. ඒ ප්‍රයත්නය ඔබ ගත්තොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ලංකාවේ ටැටූ ඉන්ඩස්ට්‍රි එක නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්න හොඳ ප්‍රයත්නයක් වේවි ඒක. ඉතින් ඒත් එක්කම අපි සජී ටැටූ ස්ටුඩියෝ වැඩ කටයුතු ගැන කතා බහ කරමු. මේ දවස්වල මොන වගේ වැඩද වෙන්නේ? අලුත් වැඩ කටයුතු තියෙනවද? අලුත් ප්‍රොජෙක්ට්ස් මොනවද තියෙන්නේ? අලුත් ප්‍රොජෙක්ට්ස් කියන්නේ ඉතින් මගේ තියෙන වෙනම ස්ටයිල් එකක් කියන්නේ ලංකාවේ දැන් ගොඩක් දුරට ක්ලයන්ට් අරන් එන ආර්ට් එක තමයි ටැටූ ආර්ටිස්ට්ලා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මොකද එයා බ්ලැක් ඇන්ඩ් ග්‍රේ එකක් ගෙනාවත් මේගොල්ලෝ කරන කලර් එකක් ගෙනාවත් කරන ගේන් එක තමයි කරන්නේ. ඒකට හේතුව ඒකට මේ ක්ලයන්ට් කන්සල්ට් කරන්න ඒගොල්ලෝ ඉගෙන ගන්න. ස්කින් ටෝන් එකත් එක්ක අපි මොනවද ඔයාලට යූස් කරන්න ඕන ටැටූ එක. මොන වගේ ටැටූ එකකටද අපි යන්න ඕනේ. ඒ වගේ අයිඩියා එකක් නැහැ. ගොඩාක් කළු කෙනෙක් ආවත් බ්ලැක් ඇන්ඩ් ග්‍රේ ටැටූ එකක් කරනවා. මොකද ඒ ටැටූ එක පේන්නේ මාස 3යි වැඩිම. ඊට පස්සේ ඒකට සුදු පාට ගන්නවා. ඒ සුදු පාට තියෙන්නේ මාස 3යි වැඩිම. මොකද මේ ස්කින් එකේ උඩ ඒ ටැටූ එක කරාට පස්සේ ඩාර්ක් ස්කින් යන්නේ මේ පිග්මන්ට් එක ආයි අර තින්ත උඩ හැදුනාට පස්සේ මේ ටැටූ එක පේන්නේ. ඊට පස්සේ ඉන්නේ ඩිස්කලර් වෙන. ඊට පස්සේ කියන්නේ ටැටූ ආටිස්ට්ගේ වැරද්ද කියන්නේ අර ක්ලයන්ට්ව කන්සල්ට් කරන්න තේරුමක් නැහැ නේ. ඉගෙනගෙන නැහැ නේ. දැන් සාමාන්‍යයෙන් ටැටූ ආටිස්ට් කෙනෙක් වුණාම ක්ලයන්ට්ව කන්සල්ට් කරන්න හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් අපි ඇත්තටම කරන්නේ ඩාර්ක් ස්කින් එකට ගැලපෙන්න આવොත් ඩාර්ක් ස්කින් එකට ගැලපෙන ටැටූස් තමයි කරන්නේ. ඕක නැත්තම් මම සල්ලි අරගෙන කරන්නේ නැහැ. මම ඒක අතහැරලා දාලා නිකන් මට කරන්න බෑ. මට මේ බ්ලේම් එක ගන්නත් බෑ. ඒ මනුස්සයාගේ ඇඟ සවුත්තු කරන්නත් බෑ. ඒක නිසා අපි ක්ලයන්ට් කොච්චර ඩිසයින් එක අරගෙන ආවත් ක්ලයන්ට් කලර් ටැටූ එකකට ක්ලයන්ට්ගේ ස්කින් එකේ ටෝන් එක සෙට් වෙනවා නම් විතරයි අපි ඒ ටැටූ එක කරන්නේ. නැත්තම් කරන්නේ නැහැ. කරාට වැඩක් නැහැ. ඒ මනුස්සයාගේ වේදනාව, සල්ලි, මගේ වෙලාව, මගේ බඩු බාහිර ඕක නැති කරගෙන නිකන් ඉන්න වෙනවා. අනිත් එක බ්‍රෑන්ඩ් නේම් එක ඒකට ලොකු හානියක් වෙනවා. ඉතින් ඔබට ඒ අසන්නට ලැබුණේ ලංකාවේ වසර 30ක පමණ කාලයක ප්‍රවීණ අත්දැකීම් තියෙන ලංකාවේ ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨතම ටැටූ කලාකරුවෙක්ගේ හඬ. ඉතින් ඔබට පුළුවන් සජිත් සිල්වා මහත්මයා හම්බ වෙන්න මාර්තු 21 22 දෙදින පුරාටම ඇවෙන්ඩ්‍රා ගාඩන් හොටෙල් නිගම්බු පරිශ්‍රයට එන්න සිලොන් ටැටූ කන්වෙන්ෂන් සමගින් එකතු වෙන්න. ඉතින් මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා කියලා ටැටූ කලාකරුවන්ට නැවතත් මතක් කරනවා. ඒත් එක්ක මම අහන්න කැමතියි අයානා ඉවෙන්ට්ස් මේ ගත්ත ප්‍රයත්නය මේ සිලොන් ටැටූ කන්වෙන්ෂන් ලංකාවේ සංවිධානය කරන්න මේ ගත්ත ප්‍රයත්නය ගැන ඔබට මොකද හිතෙන්නේ? ලංකාවේ ප්‍රවීණ ඇත්තටම මේක next level. මොකද ටැටූ ආටිස්ට්ලා හැටියට දැන් අපිත් ඕක ටැටූ ආටිස්ට්ලා එකතු වෙලා අපි ඉවෙන්ට් එකක් කරන්න හැදුවා. ඒක කරන්න බෑ. මම කිව්වනේ ඉස්සෙල්ලත් ටැටූ ආටිස්ට්ලාගේ ඊගෝ එක පොඩ්ඩක් වෙනස්. ඔක්කොම ඉන්නේ මම පොර ජාතකයේ තමයි කතා කරන්නේ. එයාට වැඩිය කෙනෙක් නැති ගන්න. ඉතින් අර අපේ තියෙන එක්ස්පීරියන්ස් එකත් ඇත්තටම වැඩක් නැහැ. එහෙම වරු. මොකද අයාන ඉවෙන්ට් එකට ටැටූ ගැන මොනවද කරන්නේ? මගේ උපරිම සහයෝගය දෙන මම සහ දිම්මු. මොකද ඒ වගේ පිරිසක් ඉන්නවා ටැටූ වලට ආදරය කරන. ඒ ආදරය කරන පිරිසත් එකතු කරගෙන උපරිම සහයෝගය දෙනවා ටැටූ වලට. මොකද මේක අපිට කරන්න බැරි නම් ඒක කරන එකට අපි උදව් කරන්න ඕනේ. මොකද මම දැන් අපි දැන් මගේ වචනයට සලකලා දැන් වෙන පිටරටවල වලට මම යන්නේ නිකන් නෙමෙයි. මට ඒගොල්ලෝ ටිකට් එක ඔෆර් කරනවා. මට ඇකොමඩේෂන් ඔෆර් කරනවා. එහෙම තමයි මම යන්නේ. දැන් මගේ වචනයට සලකලා මේ එන මිනිස්සු කිසිම කෙනෙක් ටිකට් ෆ්‍රී එකක්වත් මොකුත් ෆ්‍රී එන්නේ. අපි ඒගොල්ලන්ට අපි වෙනුවෙන් අපි කතා කරලා අපි දෙන්න ඇකොමඩේෂන් දෙන්න අපි පොරොන්දු වුණා. අපි ගන්න. නැත්තම් ඒක මේ මට මදිකමක් වෙනවා එහෙම නිසා. ඉතින් අයාන ඉවෙන්ට් එකෙන් කරන මේ සිලෝන් ටැටූ කන්වෙන්ෂන් එකට මමයි දිම්මුයි උපරිම සහයෝගය දෙනවා. මට කියන්න තියෙන්නේ මේක කරන්න බලන කට්ටියත් ඔයගොල්ලෝ එන්න එදාට. මොකද ඉන්දියාවේ ඉන්න ප්‍රවීණතම සුපිරිම ටැටූ ආටිස්ට්ලා ටික එන්නේ ජජින් වලට. ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක එක්ස්පීරියන්ස් බෙදා ගන්න පුළුවන්. තමන් කරන රැකියාව තව තවත් උපනං ගන්න මේක ලොකු රුකුලක්. ස්තුති කරන්න ඕන ඇවෙන්ඩ්‍රා ගාඩන් එකට. ඇවෙන්ඩ්‍රා ගාඩන් එකෙන් ලොකු සේවයක් කරා අපිට. සාමාන්‍යයෙන් දවස් 2ක ගණන් නෙමෙයි අපිට ගත්ත. එක දවසක ලොකු ස්පොන්සර් එකක් දුන්නා. අතරම මගේ හෘදයාංගම ස්තුතියි ඇවෙන්ඩ්‍රා ගාඩන් එකට. ඉතින් සිලොන් ටැටූ කන්වෙන්ෂන් සමගින් සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබට අවසාන වශයෙන් මොකක්ද කියන්නේ? ඇත්තටම මේක හොඳ හැපනින් ඉවෙන්ට් එකක් වෙයි. මොකද රොක් බෑන්ඩ්ස් 4ක් සෙල්ලම් කරනවා.
තව DJ කෙනෙක් ඉන්නවා තව පොඩි විශේෂාංග තියෙනවා ඒවා බලන්න පුළුවන් මේක ඇත්තටම විනෝදාස්වාද ඉවෙන්ට් එකක් වෙයි කියලා මට කියන්න පුළුවන්. ඉතින් අයානා ඉවෙන්ට්ස් අපි බෙහෙවින්ම කෘතඥ වෙනවා මේ ප්‍රතිචාරය වෙනුවෙන්. ඉතින් සජිත් සිල්වා මහත්මයා කිව්වා වගේම එන්න එදාට මාර්තු 21 22 කියන්නේ ටැටූ ඉන්ඩස්ට්‍රි එකේ ඔබට මිල කළ නොහැකි අගනා දවස් දෙකක් අත්දැකීම් සම්භාරයකින් පරිපූර්ණ වෙන දවස් දෙකක් වෙනවා අනුමානයි. අපි ආරාධනා කරනවා නැවතත් ඇවෙන්ඩ්‍රා ගාඩන් පරිශ්‍රයට එන්න. ඉතින් අද අපත් සමග එක්වනාට බොහොමත්ම ස්තුතියි.